පුංචි ප්‍රශ්නයක් අහන්නද? ඇත්තටම සතුට කියන්නේ මොකද්ද? අපි හැමෝම හිතාගෙන ඉන්නේ සතුට කියන්නේ নানা ප්‍රකාර ප්‍රභූ ජීවිතයක්, අලුත්ම iPhone එකක්, එහෙමත් නැත්නම් හොඳම රස්සාවක් කියලා. අපි හිතනවා මේ දේවල් ලැබුණ දවසට අපේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙයි, අපි සතුටින් ඉඳී කියලා. ඇල්බර්ට් අයින්ස්ටයින් අපූර්ව කතාවක් කියලා තියෙනවා. සතුටුදායක ජීවිතයක් ගත කරන්න නම් ඒ මිනිස්සුන්ට හොත් දේවල් වලට නොව ඉලක්කයට සම්බන්ධ කරන්න. ඔබ හඹා යන දේවල් පිටුපස සතුට තිබෙනවා කියලා හිතන එක තමයි අපි කරන ලොකුම වැරැද්ද. පොඩ්ඩක් හිතන්න. ලස්සන මල් ගහක් දිහා මලක් පිපෙන්නේ ඒ මලට ලස්සනයි කියලා කවුරු හරි කියනකන් නෙවෙයි. මලක් පිපෙන්නේ ඒකේ ස්වභාවය නිසා. සතුට කියන්නේත් ඒ වගේ දෙයක්. ඒක ඔබේ ඇතුළාන්තයෙන්ම මතුවිය යුතු දෙයක්. මම උදාහරණයක් කියන්නම්. ලෝක ප්‍රසිද්ධ හාස්‍ය නළු ජිම් කැරි දවසක් කියනවා මම ප්‍රාර්ථනා කරනවා ලෝකේ හැමෝටම සල්ලි සහ ජනප්‍රියත්වය ලැබෙන්න කියලා. එතකොට උන්ට වැටහෙයි ඒ කිසිම දෙයකින් සැබෑ සතුට ලැබෙන්නේ නැහැ කියලා. මිත්‍රයා, ඔබේ බැංකු ගිණුම පිරුණාට හදවත හිස් නම් ඒක සතුටක් නෙවෙයි. සතුට කියන්නේ ඔයා ළඟ තියෙන දේවල් ප්‍රමාණය නෙවෙයි. ඔයා ළඟ තියෙන දේවල් ගැන ඔයාට දැනෙන කෘතවේදීත්වයයි. අපි හුඟක් වෙලාවට දුක් වෙන්නේ එක්කෝ අතීතය ගැන හිතලා නැත්තම් අනාගතය ගැන බය වෙලා. අද ඔබේ අම්මා හදලා දුන්න තේ කෝප්පේ රස බලන්න ඔබට බැරි නම්, හවස් වරුවේ බැස යන හිරු දිහා බලලා හිත නිවන්න ඔබට බැරි නම්, කොච්චර සල්ලි හෙව්වත් වැඩක් නැහැ. සතුට කියන්නේ කොන්දේසි සහිත ගමනාන්තයක් නෙවෙයි. ඒක අද මේ මොහොතේ ඔබේ සිතුවිලි හසුරවන ආකාරයයි. අද ඉඳන් එක දෙයක් තීරණය කරන්න. සතුටු වෙන්න හේතු හොයන්න එපා. සතුටු වෙන්න තීරණය කරන්න. අනුන්ගේ ජීවිත එක්ක ඔබේ ජීවිතය සසඳන්න එපා. ඔබ අද ඉන්න තැන ඔබ සතු දෙය ගැන තෘප්තිමත් වෙන්න. මතක තබා ගන්න. ඔබ hina වෙද්දි මේ ලෝකේ වඩාත් ලස්සන තැනක් වෙනවා. ඔබේ හදවත සතුටින් පුරවා ගන්න. ඔබට ජය මිත්‍රයා.